කියන්නේ පින්වතුනි. සාදු සාදු සාදු. අද බණට වඩිනකොට මට මතක් වුණා බොහොම ලස්සන කතා කිහිපයක්. ඉතින් මම ඒ ගැන මේ පින්වතුන්ට කියන්න කල්පනා කරා ලස්සන කවිබණ. ලස්සන කවිබණ. දෙයිනේ මේ අට්ටාපිටිය කියලා ගඟක් ගැන තමයි කියන්නේ. අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැන්නේ. පැංචාවියන් දිය කෙලිනා සැටි දුටින්. පිප්පුණු මලක් නම් තලලා මිස නොයන්. කැක්කුළු මල නිසා නොතලා යන්ට යම්. දෙයිනේ මොකක්ද මේ? අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැන්නේ. මේ අට්ටාපිටිය කියන ගඟ දෙපැත්තේ තම් වක් කරන් නානවා. තං වක් කරන් නානවා. පැංචාවිය කියලා සැකපිටි. කවුද නාන් කෙල්ලෝ පැංචියෝ නානවා. දෙයිනේ මෙතනින් පුත් සයිකලයක් පැදගෙන යන කොල්ලෙක් මේක දකින්න. මේ කොල්ලා තමයි මේ කවිය කියන්නේ. බොහොම ලස්සනයි නේද? පිප්පුණු මලක් නම් තලලා මිස්සනෝ යන්නේ. අම්මපා ලොකු වෙලා තිබ්බන ඌකලාමයි යන්නේ. දෙයිනේ පොඩි කෙල්ලේ කැකුළු මල නිසා නොතලා යන්න කොච්චර ධර්මිෂ්ඨද පින්වතුනි. උඹ ලොකු වෙලා නෑ මං නෝකයන්. දෙයිනේ මේ කවිය ඇහෙන්නේ. මේ කවිය ඇහෙනවර නනායින් පට වේ කෙල්ල. මේ කෙල්ල කියනවා වනන්තරේ වැහිනත ගත් මුල් වලට නිරන්තරෙන් හිමි වූ දුකමය අපට. පිප්පුණු මලක් නම් නොදෙනිය තලන්නට. කැකුළු මල නිසා තලපං පිපෙන්නට. සාදු කියන්නේ පින්වතුන් සාදු සාදු සාදු. වනන්තරේ වැහිනත ගත් මුල් වලට. දෙයිනේ බොහෝම දුෂ්කර ගම්මානක තමයි අපිට ආසල්. අපිට ආසල් නෑ. නිරන්තරෙන් හිමි වූ දුකමය අපට. දුකමයි නොවා. පින්වතුනි කොච්චර ශෝකජන දුකමයි මේ කෙල්ල. පිප්පුණු මලක් නම් නොදෙනිය තලන්න. ලොකු වෙලා හිටියන පොත උකන්ට දෙන්නේ මක්කට. මේ කෙල්ල අහන්න. කැක්කුළු මල නිසා තලපං පිපෙන්නට. මල් ලොකු වෙලා නෑ. උකල ඵලයන් අයි ලොකු වෙන්න සාදුකාරයක් දෙන්න පින්වතුනි.